අපි යමු තෙල් හොයාගෙන. පොලිමක් තියෙනවා. මම හිතන්නේ මිනිස්සු 300කට වඩා පොලිම. ගනුඹ වගේ සිත් මල් වඩා to my channel. Hi. කොහොමද ඔයාලට? ඔන්න අද අලුත් vlog එකක් අරගෙන ආවා. කලින් වීඩියෝ එකේදීත් මගෙන් කට්ටිය කමෙන්ට්ස් දාලා අහලා තිබ්බා travel කරන්නේ නැද්ද කියලා, කොහෙවත් යන්නේ නැද්ද කියලා. මොකද මේ දවස් ටිකේම මම හිතන්නේ අපි challenge videos ටිකක් තමයි අරගෙන ආවේ. එහෙම දෙයක් නැහැ. පොඩ්ඩක් time manage කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා වැඩ වැඩි කමත් එක්ක. ඒ නිසා තමයි අපිට කොහෙවත් යන්න උන් නැත්තේ. මේකත් ළඟදී ගියප එකක් නෙවෙයි. දැන් ටික දවසක් වෙනවා. උනට මේකත් මට රෙකෝඩ් කරලා තිබ්බට එඩිට් කරලා දාගන්න පුළුවන් වෙන්නේ දැන් තමයි. හරි. කතාව පැත්තකින් තියමු. අපි යමු vlog එකට. මෙතනින් තමයි අද vlog එක පටන් ගන්න ළමයි. මේක මේ අපි උදේටයි දවල්ට දෙකටම කෑම කන්නේ දැන්. අන්න ඒ වගේ මොකද්ද ගමක් තියනවා මට බස් එකේ කොන් අර පැණි කුරුල්ල කොයි Hi guys! vlog එක දැන් පටන් ගත්තට අපි ඊයේ රෑ මම හිතන්නේ අපි එද්දි රෑ 12 මාර විතර වුණා. අපි ආව කල්හාර අයියලා ගෙදර. අපි වෙන වැඩකට ගියා. ඒ ගිහින් තමයි ආවේ. ඉතින් රෑ 12 මාර විතර වුණා. රවින්දු අයියයි රවින්දු අයියයි කල්හාර අයියයි ඇතුලේ ඒගොල්ලෝ චේන්ජ් කරන ගමන් ඉන්නේ. ඒගොල්ලෝ රෙඩි වෙනවා යන්න. අපි දැන් යනවා ඔක්කොමටම කලින් අපි මෙහෙට ආවට පස්සේ ආරංචි වුණා පෙට්‍රල් නැහැ කියලා. දැන් යනවා පෙට්‍රල් ගහන්න. කායකේ ආවේ පෙට්‍රල් නැහැ. අපි චුට්ටක් එහෙ මෙහෙ යන්නත් එක්ක හිතාගෙන ආවේ. බලමු මොකද වෙන්නේ කියලා. ආයෙත් පෙට්‍රල් පොලිමක ඉන්න වෙයිද දන්නේ නැහැ. දිගටම vlog එක බලන්න. ඔව් නේද මං හිතන්නේ. මුතු අම්බෝ. අපි කාෂ්ට කව්වට මූණ දෙනවා. මේ කාෂ්ට කව්වට මූණ දෙමින් ඉන්නේ කල්හරලා ගෙදර ඇවිල්ලා. මුතු අම්බෝ. මේ කාෂ්ටකත්වය ගැන මොනවා හරි කියන්න අපිට. කරවෙලාදී. කල්හරලා මේ අලුතෙන් ඉදි කරන නිවස. කාෂ්ටකත්වය ගැන මොනවද කියන්න තියෙන්නේ? කක්කියක් තියෙනවා. යා. මේ තියෙන කල්හරලා කඩේ. අපි පොඩ්ඩක් අර්බුද කාලෙක තමයි මේ අපි කල්හරලා ගෙදර ඇවිල්ලා තින්න අර්බුද කාලෙක. හරි තෙල් නෑ. සෙට්ටල පොලිම මොකද දන්නේ කේස් එක. තෙල් පොලිම දැන් මාර වැඩේ කාර් එකේ තෙල් නෑ. මොනවා කරන්නද? අපි යමු තෙල් හොයාගෙන. අපි දැන් ගමන් යන්නත් බෑ දැන් පළවෙනි වැඩේ තෙල් හොයාගෙන යන එක. ෆයිනලි එයි යන්නේ නැද්ද? මේ මෙච්චර හොඳ නෑ ඒක. තෙල් පොලිම. පොලිම පට්ට පොලිම පේනානේ. අපි මේ තෙල් අතිරික්ත එකතු කරනවා නෙමෙයි. හරිද මේ බලන්න අපිට මේ ගෙදර යන්න තෙල් නෑ. නිවි පත්තු වෙන්නේ. ඔව්. ඒකින්ද අපි තෙල් ගහන්නේ. පුරුවනේ අපේ පැත්තේ තෙල් නෑ කියන්නේ. ළඟ කොහෙද? ළඟම ওই පැත්තේ මේ පැත්තෙන් ගිහ බලන් යන්න. අපි ආව කුරුසපල්ලියට අම්මට සිරිගෙන සෙනගක් ඉන්නේ ඉරිදා හින්දා. අපි කවදාවත් ඇවිල්ලා තිබ්බ නැහැ කුරුසපල්ලියට. එන්න ගොඩාක් ආසාවෙන් හිටියේ. ඉතින් කල්හරයි අපි සෙට් එකම එක්කගෙන ආවා. එදා අපි වැරදි දවසක ළමයි ගියේ පුදුම සෙනගක් හිටියේ. මං හිතන්නේ ඔය සන්ඩේ සැටර්ඩේ මට හරියට මතක නැහැ. ගොඩාක් සෙනග කොහොම හරි. මෙහෙට කියනවා. අපි යනවා. පයින් දැන්. ඔයාලට පේනවද යන්න මෙන්න මෙහි ඉඳලම පොලිම දිනනවා. දැන් අර මේසු ළඟට යන්න අපි ගිහලා ප්‍රාර්ථනාව කල්හාර අයලා ඉන්නේ මෙයාවට හින්දා. යාළුවන් ඇවිල්ලා තියෙනවා. අපි කවුරුත් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ මෙතනට කොහොමද යන්නේ, මෙතන වැඩ වෙන්නේ කොහොමද ඒ දේවල්. නිසා යා චුට්ටක් අපිට ඒක කියලා දුන්නා. මොන දැනට අපි වැදලා අපිට මේ ලොකු ටයිම් එකක් නැහැ මෙතන ඉන්න. පොලිම පෙන්නේ. මේ ඉන්නේ පොලිමක් තියෙනවා. මම හිතන්නේ මිනිස්සු 300කට වඩා පොලිම. අපි පිටිපන්දන් ගන්නවා.
අයියයි මමයි දෙන්නම බුඩිස්ට්. මේක තමයි මගේ ෆස්ට් ටයිම් මෙහෙම චර්ච් එකකට යන්න සහ මේ විදිහට කැන්ඩල්ස් අරන් පත්තු කරන. එතකොට අර ජේසු ගාවට යන. ඊට පස්සේ තවත් හොඳම එක්ස්පීරියන්ස් එකක් තමයි මේ විදිහට දන ගහගෙන ගිහිල්ලා තමන්ගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවක් ජේසු ඉස්සරහා කියලා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්න කියලා හිතින් හිතන එක. මං හිතන්නේ ආගම මොකක් වුණත් පොඩි හිතට හරීම ලොකු සැහැල්ලුවක් සහ ආසාවක් තියෙනවා ඇති ගොඩක් අයට. මං හිතන්නේ මෙතනට යන්නේ කැතලික් අය විතරක්ම නෙවෙයි. චර්ච් එකෙන් අපි එළියට ආවා. එළියට ඇවිල්ලත් ඒ වගේම තවත් තැනකට එක්කන් ගියා කල්හාර අයියා. අපි බීච් ආවා. අර දෙන්න සාත්තරයක් කියන්න ගියා. මෙන්න මෙයාට පූසා වගේලු ඉන්නේ. මීය දෙන්නලු වැල්ලන්නේ. පූසයි කතා කියන කවන්නේ මීයේ කතා කියන්නේ. මීය වල්ලනවා කියන්නේ මට පොඩි අවුලක් පොඩි දැකයක් ආවා. මීයෝ නම් අල්ලන්නේ මීයන් නම් කැමති නෑ මම. ලස්සාලි දග්ගි. කුරුස පල්ලිය ගාව අපි කුරුස පල්ලියේ හිටියා. එළිය ගල්ලි වෙලා මෙතන බීච් එකට ආවා. ඇයි දැම්මේ කියලා මම වීඩියෝ කරුවා. කනපෑන ගන්න දුන්න එතකොට. උන් කොහොමද දාදෙන්නේ ගියාම? මම එතන වෙන්නේ අපි ඔතනින් දොඩම් බීම් එකක් ගත්තා. අපි ඉතින් ඒ මාමගෙන් ඉල්ලුවා ගම්මිරිස් දාලා දෙන්න කියලා. එයා මුලින්ම එහෙම දුන්නේ නැති නිසා. කොහොම හරි එයා කියනවා එයා එහෙම දුන්නේ නැත්තේ කලින් එක්කෙනෙක්ට එහෙම දුන්නලු. එයා බැන්නලු. ඒ මනුස්සයා මේ මාමට බැනලා ඉතින්. එහෙම කරන්න හොඳ නැහැ. මොකද අපි හැමෝම කරන්නේ ජොබ් එකක්නේ. අපි ආසාවෙන් හරි නැතුව හරි කරන ජොබ් එකට කීයක් හරි හොයාගන්න කරන ජොබ් එකට ජොබ් එකේ තරාතිරම මොකක් වුණත් අපි හැමෝම ඒකට ගරු කරන්න ඕනේ අනිත් අයගේ රැකියාවට. Hi guys. ඔන්න අපේ කල්හාරැලා ගෙදරට ආවා. චර්ච් ගිහිල්ලා බීච් එකට චුට්ටක් ගියා. ඉන්න බෑ. පුදුම තරම් අවුවයි. ටිකක් මහන්සි නිදිමත මෙහි ගොඩක් රස්නේ මේ දවස්වල. මේ vlog එක shoot කරන්නේ ඔයාලට මතකද එකපාරට ආයෙමත් පෙට්‍රල් නැති වුණේ දවස් ටික. ඒ දවස් ටිකේ දැන් ඒ හරියට ඒ දවස් ටිකේම පුදුම රස්නයක් මෙහෙට තිබ්බේ. කොහොම හරි අපි දැන් කල්හාරයාගේ room එකට ආවා. මේ තියෙන්නේ එයාගේ work station එකලු. මේ තියෙන්නේ මුගේ work station එකලු. අර අවුවේ ගිහිල්ලා මට නම් හොඳටම මහන්සි හිටියේ චුට්ටක් නිදා ගන්නවා කියලා. ඒ උනාට නිදා ගන්න හම්බුන්නේ නැහැ. එදා හවසට මට බාර දෙන්න වැඩක් තිබ්බා. මං ඉතින් ඒ වැඩේ ඉවර කර කර හිටියා උතනට වෙලා කට්ටියත් එක්කම. බාර දෙන්න තිබ්බ වැඩ ඉක්මනට ඉවර කළා. මාත් රූම් එකට ගියා පොඩි ඇලර්ට් එකක් දාන්න. ඒ අතරේ කට්ටියටම නිින්ද ගිහිල්ලා මේ වීඩියෝ එක ගන්නෙත් අපේ අයියා. කොහොම හරි කට්ටිය හොඳට නිදි. මොකද ඔය පූසර කරන්නේ? කෝකද? ඌනේ කල ඉන්න දීපා. ආගන්තුකේද? මේ උණට පණයකෝ. මේ ගන්න. මේක කෑමකට වම්පියේ නිකන් කෝ ගහන් පින්න පිය පෙන්නපා. මේ මුකුත් මම දන්නේ ළමයි මෙයාලා ඩිනර් රෙඩි කරලා මං හොඳට නිදි. ඩියුටි සතියක් විතර එක දිගට වැඩ කරලා තමයි ළමයි කල්හාර අයියලා ගෙදර ගියේ අපි. මට නම් පුදුම මහන්සියක් තිබ්බේ. හොඳට නිින්ද ගියා. ඊට පස්සේ නැකිටලා ඔන්න වොෂ් එකකුත් දාගෙන රෙඩි වෙලා ආවා ඩිනර් ගන්න. කට්ටිය ඔක්කොම ලෑස්ති කරලා. ගනුඹ වගේ සිත් මල් වටා
හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ බ්ලොග් එක ඉවර වෙන්නේ. අලුත් බ්ලොග් එකක් කරන් ඉක්මනට එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. ගිහින් එන්නම්. බයි. මල් වටා